අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් පිළිබඳව. මම අප්‍රිකාවේ අධ්‍යාපනය ලබන කාලේ ලැබපු ත්‍රාසජනක අත්දැකීමක්. අපි සාමාන්‍යයෙන් මේ වෙහිකල් සෆාරි නැත්නම් වාහන වලින් යන සෆාරි වගේම තව සෆාරි වර්ගයක් තියෙනවා වෝකින් සෆාරි කියලා. අපි පයින් යන්නේ කැලේ මැද්දෙන් ඒ ලබන අත්දැකීම් සඳහා. ඒ වගේ පුහුණු සැසියකට ගිහිල්ලා වෙච්ච සංසිද්ධියක් තමයි මේක. නමුත් පැහැදිලිව කියන්න ඕනේ මේක මේ ඩේන්ජරස් ගේම් නැත්නම් මේ භයානක සතුන් ඉලක්ක කරගෙන ගිය සෆාරියක් නෙවෙයි. මේ ගමනේදී ප්‍රධාන අරමුණ වුණේ මේ කුරුළු කූඩුව විශේෂිත කුරුළු කූඩුවක් නැරඹීම සඳහා. මේ කුරුල්ලාගේ නම හැමර්කොප්. බැලු බැල්මට මහා ලොකු වර්ණ තියෙන කුරුල්ලෙක් නෙමෙයි. නමුත් මෙයාලා හදන කූඩුව ඉතා විශේෂයි. ඉතාම සංකීර්ණ කූඩුවක්. ඒ හින්දා සමහර වෙලාවට සමහර සත්තු මේ කුරුල්ලන්ව මේ කූඩුවෙන් පන්නලා දාලා ඒ සත්තු ඒ කූඩුව අයිති කරගන්න බලනවා. මොකද මේ කූඩුව හරි විශාලයි. ඒකේ වෙනම කාමර පටන් ඇතුලේ තියෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ওই කූඩුව දකින්න ලැබෙන්නේ හරි කලාතුරකින් හින්දා අපි මේ ගමනේ යෙදුණා. දැන් මේ කූඩුව නරඹලා ඉවරලා අපි තව ටිකක් දුර ගිහිල්ලා විවේක ගත්තා. විවේක ගත්තයින් පස්සේ එක මගේ කණ්ඩායම හිටපු සමාජික කිව්වා මම අලියෙක් දැක්කා කියලා ඉවරලා. ඊට පස්සේ ඒත් එක්කම තප්පර ගානක්වත් ගියේ නැහැ. තව එක්කෙනෙක් කිව්වා මාත් දැක්කා කියලා. දැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙන්න දැක්කේ දෙපැත්තක්. ඒ කියන්නේ එක අලියට වඩා මේ ප්‍රදේශයේ ඉන්නවා. පයින් යද්දී අලි ගැන ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මම කලින් කිව්වා වගේ මේක ඩේන්ජරස් ගේම් වෝක් කියන්නේ මේ සමාජිකයෝ ගාන වැඩි විශාල වයස් පරතරයක් තිබ්බා. අවුරුදු 18 ඉඳන් අවුරුදු 64 දක්වා සමාජිකයන් මෙතන හිටියා 8 දෙනෙක් හිටියා. මට මතක විදිහට. ඒ හින්දා අපි අහපව කණ්ඩායම එක රැස් කරගෙන ආපු පාරෙම අනිත් පැත්තට යන්න පටන් ගත්තා. ඒ යනකොට අපි දැක්කා අපේ ඉස්සරහින් කැලේ මැද්දෙන් අලි රංචුවක් යනවා. මේ අලි රංචුව අපි හිතුවට වඩා විශාලයි බලපුවාම. මේ වෙලාවේ ඇතිවෙච්ච සිදුවීම අපි මේ වීඩියෝ එකෙන් බලමු. දැන් ඔයාලට පේනවා මේ වීඩියෝ එකේ පැහැදිලිවම අලි ගමන් කරනවා. ওই වෙලාවේදී අපි බලන් ඉන්නකොට එක අලියෙක් අපේ දිහා බැලුවා. නමුත් මොකක් හරි පරණ පිනකට වෙන්නදී එයාලා අපි වෙත දුවගෙන ආවේ නැහැ. දුවගෙන ආවා නම් එහෙම අපිට දුවන්න තනකුත් නැහැ. එකක් සමාජික ගාන වැඩි. අර ෆයිලින් කිව්වා වගේ වයස් පරතරයක් වැඩි. පල්ලෙහි තියෙන ගඟට පයින් දෙයක් නැහැ. එතන සෑහෙන පල්ලමක් තියෙනවා. ඒ ගඟේ ඉවුරක් තියෙනවා. ඒ හින්දා පැන්නොත් අනිවාර්යෙන් ශාරීරිකව අනතුරු ලක් වෙනවා. තුවාල සිදු වෙනවාමයි. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් එකම දේ නොසිල්ලි ඉන්න එක. මේ වීඩියෝ එක තව කියන්න ඕන දෙයක් තියෙනවා. මේ වීඩියෝ එක ගත්තේ මගේ දුරකථනයෙන්. එතකොට මේ පේනවට වඩා සෑහෙන ළඟයි මේ සිද්ධිය. ඊට පස්සේ අපි එතනින් නොසිල්ලි ඉඳලා අලි ටික ගියයින් පස්සේ අපි අහපව් අර යන්න හිතාන හිටපු පැත්තට ගියා. ඊට පස්සේ ගගෙනුත් හිමීට මාරු වෙලා යද්දී තවත් අලි රංචුවක් එහා පැත්තෙන් ඉන්නවා බලපුවාම. දැන් අපි ඊට පස්සේ පොඩ්ඩක් හුලං තත්ත්වයෙන් පරීක්ෂා කරලා බලපුවාම අපේ ගඳ සුවඳ යන්නේ අලින්ගේ පැත්තට. එතකොට අපි දැක්කා ඒ වෙලාවෙත් යම්කිසි අලි ටිකක් අපි දිහා බලනවා. ඒක සමහර කොටස් මම වීඩියෝ එකේ නෑ. මොකද ඒ වෙලාවේ වීඩියෝ ගන්න තරම් මානසිකත්වයක් තිබ්බේ නෑ. ඊට පස්සේ අපිට අහපව් වෙන පැත්තකට අපේ ගමන වෙනස් කරන්න සිද්ධ වුණා. දැන් එහෙම අපි ටිකක් දුර ගිහින් ඉවරලා ආරක්ෂිත පැත්තකට ගියා. ඊට පස්සේ මේ මගේ පුහුණු කරපු මහත්තයා වැල් ග්‍රවුස් එයා තමන් ගත්ත පියවර වලට හේතු දැක්වීමක් තමයි කරන්නේ. අපි මේ පොඩි විවේකයක් ලැබපු වෙලාවේ. Because of the wind. Okay, the wind was coming off of them. And then I thought they were going to kind of follow the river, so that's why I was like, okay, let's move out. Because we would have been in a bit of trouble if they knew we were there. Because we had river on one side and then elephants on the other. So we would have been totally trapped in. So that's why I was like, okay, let's get out of there. And well, they happened to go up as well. So I was like, okay, well, all of a sudden the wind was blowing right onto them. And I don't know if you saw, but one of the cows... Periscope maneuver? As soon as I saw that, I was like, we need to get out of here. Done. ඔය පියවර ටික කරපුවෙන් පස්සෙත් අපි තව ටිකක් එළියට එද්දී අපි එන පාරේ මේ ජේ ජූනියර් කියලා ඒ පැත්තේ ටිකක් ලොකු පිරිමි අලියෙක් ඉන්නවා. ඇතෙක්. එයා අපේ පිටිපස්ස හරියටම. ඊට පස්සේ අපේ පුහුණුකරුවෝ කිව්වා පිටිපස්ස බලන්න එපා. එමෙහිට ඉස්සරහට ඇවිදගෙන යන්න කියලා බලලා මම මේ මගේ දුරකථනයේ ඔලුවට උඩින් කරලා ගත්ත වීඩියෝ කිහිපයක් තාම තියෙන මෙතන. ඔයාලට පේන ඇති එකපාරම මෙතන නැවතුනොත් ඇත පිටිපස්සේ ඉන්නවා. ඊට පස්සේ අපි හිමීට ඇවිදන් ගිහලා වාහනේට නැගලා වාහනෙන් පිටත් වෙලා ගියා. ඕක තමයි වුණ සංසිද්ධිය. දැන් අපිට මොකද්ද මෙතනින් ගන්න පුළුවන්? මෙතනින් ගන්න පුළුවන් අපි දේ තමයි නිසි පුහුණුව සහ දැනුම. ඒ දැනුම හරියාකාරව පාවිච්චි කිරීම හදිසි අවස්ථාවකදී. එතකොට මේ දැනුම තියෙන පුද්ගලයා කවදාවත් කලබලයටපත් වෙන්නේ නැහැ. අනතුරටපත් වෙන්නේ නැහැ.
තමන් සහ තමන් සමග යන සියලු කට්ටිය ආරක්ෂා කරගන්න දන්නවා. ඒ හින්දා තමයි මේ මම අධ්‍යාපනය ලැබුව ලිම්පෝපෝ ෆීල්ඩ් ගයිඩින් ඇකඩමි වාගේ ආයතන උපකාර වෙන්නේ. මොකද එයාලා නිසි පුහුණුවක් ලබා දෙනවා. මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙනවා මගේ පුහුණුකරු ග්‍රවුස් මහත්මයාට, ඒ වගේම මගේ මිත්‍ර බ්‍රයිලි ග්‍රේස් මහත්මියට. එයත් අපිට උපකාරී වුණා මේ අවස්ථාවේ මිදෙන්න. ඒ වගේම ලිම්පෝපෝ ෆීල්ඩ් ගයිඩ් ඇකඩමියට මේ වගේ දක්ෂයන් බිහි කිරීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මටත් අධ්‍යාපනය ලබා දුන්න එක ගැන. අදට වීඩියෝ එක එච්චරයි. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. අපි තවත් වීඩියෝ එකකින් අනාගතයේදී හම්බෙමු. බොහොම ස්තුතියි. ආයුබෝවන්.